දවසකින් මට ඔයාලා මුණ ගැහෙන්න එන්න බැරි වුණා. කාර්ය බහුලත්වයට එක්ක. ඉතින් මට හිතුණා මගේ ආදරණීය රසික රසිකාවියන්ට සිංහල අලුත් අවුරුද්දට රසවත් කෑම වට්ටෝරු ටිකක් ඉදිරිපත් කරන්න ඕන කියලා. අවුරුද්දට විශේෂ කෑම. හැමෝම කැමතිනේ අලුත් දෙයක් හදන්න. ඉතින් මම හිතුවා මේ වගේ සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් රසවත් කෑම ටිකක් අපි ඉදිරියට හදමු. ඔයාලා මං වගේම ලේසියෙන් හදන්න පුළුවන් මේ මගේ වට්ටෝරු හදලා රස බලන්න. ඒ වගේම අමතක කරන්න එපා මගේ ලක්ෂ්මී ලොරන්ස් සේවා YouTube නාලිකාවට subscribe කරන්න. ලයික් එකක් දාන්න. අපි බලමු දැන් මොකද හදන්නේ කියලා. අපේ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රස පොල් කේක් එකක් හදන්න. පොඩි වෙනස් විදිහකට හදන්න. හරිම රසවත්. වැඩි වියදම් නැහැ. ඉක්මනට හදන්න පුළුවන්. අවුරුද්දට කලින් හදලා තියාගන්නත් පුළුවන්. මගේ විදිහට පොල් කේක් එක හදන්න. හරිම සරලයි. හරිම රසයි. බලමු අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. මේ තියෙන්නේ පැණි. කිතුල් පැණි නම් වඩා හොඳයි. මං අරන් තියෙන කිතුල් පැණි. පොල් පැණි උනත් කමක් නැහැ ගන්න. මේ තියෙන්නේ අපි පැණි පොල් හදාගෙන තියෙන එක. පොල් කිරි. මේ තියෙන්නේ ජෑම්. සීනි ටිකක්. බටර් ග්‍රෑම් 100ක්. රුලන් ග්‍රෑම් 100ක්. මික්ස් පීට්. මේ තියෙන්නේ ටිකක් ලොකුවට කපාගත්ත පුහුල් දෝස. ගෝල්ඩන් ප්ලම්ස්. රටෙන්දි පොඩ්ඩක්. හුඟක්ම රසයි කජු ටිකක් වැඩියෙන් දෙමු. බේකින් පවුඩර්. මේ ටික එකතු කරලා තමයි අපි පොල් කේක් එක හදන්නේ. දැන් අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ වාජනයේට රුලන් ටික දානවා. ටිකක් බෙද ගන්නවා. විනාඩි 3ක් විතර වත් වුණාම ඇති. අපි අවුරුදුවට වැඩිපුර කන්නේ තෙල් කෑමනේ. ඉතින් තෙල් කෑමට වඩා මම හිතනවා මේ වගේ දෙයක් හදලා තියාගත්තාම නාමුත්තන් සංග්‍රහ කරන්න. ඒ වගේ රසට තෙල් අඩු නිසා මම හිතනවා ගුණාත්මක භාවයෙන් ඉහළයි කියලා අපේ පොල් කේක් එක. මම මේකට බටර් ටික එකතු කරනවා. දැන් ඔන්න බටර් ටික ඔක්කොම රුලන් වලට සම්බන්ධ වුණාම හොඳට උරාගෙන මේ තියෙන වැඩි කර කරන්නේ කර කරොත් මේ පාට ටිකක් වෙනස් වෙනවා. දැන් අපි මෙහෙම මේකට එකතු කරනවා. පොඩ්ඩක් නිවා ගන්නවා මේක. දැන් අපේ රුලන් බටර් මිශ්‍රණය නිවා ගත්තා. දැන් අපි මේකට එකතු කරමු පුහුල් දෝසි ටික. දැන් අපි එකතු කරමු පැණි පොල් ටික. ඔක්කොම එකතු කරන්න. පොල් ගෙඩියක පොල් පැණි ඕනේ. ඊළඟට අපි මික්ස් පීල් ටිකත් එකතු කරා. මේ තියෙන්නේ රටඉඳි. රටඉඳි තව කැමති නම් වැඩිපුර දාන්න පුළුවන්. නමුත් මම ගත්තේ ග්‍රෑම් 50යි. මේ තියෙන්නේ ගෝල්ඩන් ප්ලම්ස්. මේකත් එකතු කරලා. කජු මම ටිකක් කපලා තියෙනවා. ටිකක් මම
පළු කරලා තියෙනවා. මොකද මට පොල් කේක් එකේ උඩින් තියන්න ඕන හින්දා. දැන් ඔන්න කජු ටිකක් වැඩි මම එකතු කළා. සීනියකින් කොටසක් එකතු කරමු. දැන් මම මේකට එකතු කරනවා ජෑම් සාමාන්‍යයෙන් කෝප්ප භාගයක් විතර. ඊළඟට බේකින් පවුඩර් පිටියකට එකතු කරලා අපි දැන් හොඳට කලවම් කරනවා. මම හිතනවා අවුරුදු කාලෙට තෙල් කෑම ගොඩාක් තියෙන හින්දා මේ වගේ දේකුත් හදලා තියාගත්තොත් ගොඩක් රසවත්. දැන් ඊළඟට අපි එකතු කරනවා පැණි. ඔයගලන්ට ලොකු වෙනසක් පේනව නේද? මගේ පොල් කේක් එකේ. දැන් අපි එකතු කරන් තියෙනවා කිරි. පොල් කිරි. පොල් කිරි ටික එකතු කරනවා. දැන් මේ වගේ ට්‍රේ එකක් ගන්නවා. අරගෙන අපි මේකට මේ වගේ සුදු කොලයක් තමයි පාවිච්චි කරන්නේ. මේ ටික ලොකුවට තියෙන අපි ට්‍රේ එකේ විදිහට මේක නමලා ගත්තා මම. දැන් මේක කපා ගන්නවා. කපලා මේක වටේට මෙන්න හරියට දාන්න. ලස්සනට මේ පැත්තේ මෙහෙම පොඩ්ඩක් කපනවා. මේ පැත්තෙන් මෙහෙම ටිකක් කපනවා. ඊළඟට මේ පැත්තෙන් ටිකක් කපනවා. මේ පැත්තෙන් ටිකක් කපනවා. කපලා දැන් මෙහෙම මේ නැම්ම හොඳ ලස්සනට නවන්න ඕනේ. මුල්ලට හිටින්න නේ. මෙච්චර ගොරෝසුට කොලයක් නමලා දාන්නේ ඇයි? නැත්තම් පිච්චෙනවා. අඩිය පිච්චුනොත් අපේ පොල් කේක් එකේ රසය ටිකක් අඩු වෙනවා. ඒ නිසා හැමතිස්සෙම දාන්න ඕනේ කොළ දෙකක් යටට. දැන් මේකට අපි තෙල් කඩදාසියක් ගන්නවා. ඊළඟට දැන් ඔන්න හරි සූදානම්. දැන් අපි පොල් කේක් මිශ්‍රණය පොල් කේක් එක ලෑස්ති. දැන් අපි කජු මද ටිකක් මෙන්න ලස්සනට ගාමු උඩට. දැන් අපි පොල් කේක් එක හදලා ඉවරයි. අපි මේක සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් විනාඩි 40ක් විතර බේක් කරනවා. අපි හදපු පොල් කේක් එක මේ බලන්න විනාඩි 40කට පස්සේ ලස්සනට රසට හැදිලා තියෙනවා. මට නම් හරිම සුවඳයි. කණ්ඩම හිතනවා කෑල්ල. ඔයගොල්ලොත් මේ වගේ හදලා කාලා බලන්න සිංහල අලුත් අවුරුද්දට. අමතක කරන්න එපා මගේ channel එක subscribe කරන්න. හොඳේ? කාලා බලන්නද කෑල්ල? මම හැදුවා කියලා නොකා ඉන්න බෑනේ නේද? චූටි කෑල්ල මම කාලා බලන්න. පොඩ්ඩක් මං ගත්තා. ඔයගලන්ට බලන්න බෑනේ. ඉතින් මට හරි දුකයි ඔයගොල්ලෝ ගැන. ඒකෙන්ද මම මේ පොඩි කෑල්ලක් අරන් බැලුවා.
දාමු උනුයි. මාර රසයි. ඇත්තටම වෙනස් විදිහේ පොල් කේක් එකක් හදන්න අලුත් අවුරුද්ද